දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ කැඳවයි YouTube නාලිකාවට අද දවසේදීත් අප සමග සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගිය සතියේ මම ඔබව දැනුවත් කළා අපි මේ සතියේ කතා කරන්න යනා වූ මේ මාතෘකාව සම්බන්ධව. ඒ මාතෘකාව තමයි උත්පත්ති අඩිතාලම. අපි කතා කරමු. අප සමග රැඳී සිටින්න. ඉතින් මේ සාකච්ඡාවට කතා කරන්න මත්තෙන් උන්වහන්සේගෙන් ආශිර්වාද ඉල්ලලා අපි උන්වහන්සේ සමග යාඥාවකට සහභාගී වෙමු. ස්වර්ගයේ වැඩ සිටින්නා වූ අපට බොහෝ සෙයින් ප්‍රේම කරන්නා වූ ශුද්ධෝ දේව්‍යානනි ඔබ වහන්සේගේ අතිතුම් වූ ශුද්ධ නාමයට දේව ගෞරවයත් මහිමයත් ස්තුතියත් නමස්කාරයත් සදාකාලෙන් සදාකාලයටමත් වේවා. පියාණනි අපි ඔබ වහන්සේ ඉදිරියේ පෞල්කාරයි දුර්වලයි අධර්මිෂ්ඨයි ශුද්ධෝ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය අපි මේ මොහොතේදී කතා කරන්නට සූදානම් වෙලා සිටිනවා. අප තුලට වැඩිය මැනව ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය අපි එක්කෙනාට ලබා දුන මැනව. ඒ වගේම පියාණනි මේ වචන අසන්නා වූ අයටත් ඒ දේවල් හරියාකාරව තේරුම් ගන්නට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔබ වහන්සේගේ දේව අනුග්‍රහය හැම මොහොතකදීම ලබා දුන මැනව. මේ සියල්ල නාස්‍රීය යේසුස් වහන්සේගේම නාමයෙන් ඉල්ලා සිටිමු. ආමේන්. දාබර සහෝදර සහෝදරිය කොතරම් භාග්‍යයක්ද ආශිර්වාදයක්ද දෙවියන් වහන්සේගේ වචනේ නැවතත් අපිට එකතු වෙලා සාකච්ඡා කරන්න ලැබීම. ආරාධනා කරන්න හැමෝටම එන්ටයි කියලා. අපි ශුද්ධ බයිබලයේ සඳහන් කරලා තිබෙන අනාගත වාක්‍ය තේරුම් ගැනීමට අවශ්‍ය බයිබලීය පදනම බයිබලීය අඩිතාලම ගැනයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ශුද්ධ බයිබලයේ අනාගත වාක්‍ය තේරුම් ගන්නට අවශ්‍ය කරන යතුරු කීපයක් ඔබට අද මේ සාකච්ඡාවෙන් ලැබෙන්නට යනවා. ශුද්ධ බයිබලයේ සංකේත ශුද්ධ බයිබලයේ උපමා රූපක යෙදෙන අවස්ථාවල් වලදී ඒවා කොහොමද අපි ලියා ගන්නෙ? ඒවල අර්ථය අපි කොහොමද තේරුම් ගන්නෙ කියන සාකච්ඡාවේ තමයි අපි නියැලෙලා ඉන්නේ. දෙවෙනි සාකච්ඡාව නම් කරලා තිබෙනවා The Genesis Foundation. එමත් නැත්නම් උත්පත්ති අඩිතාලම. ශුද්ධ බයිබලයේ පළවෙනි පොත හඳුන්වලා තිබෙන්නේ උත්පත්ති පොත කියලා. මේ උත්පත්ති පොතේ බොහෝ දේවල් විස්තර කරලා තිබෙනවා. බොහෝ සංකල්ප, බොහෝ ඉගැන්වීම් ඉදිරිපත් කරලා තිබෙනවා. ශුද්ධ බයිබලයේ තියෙන අනාගත වාක්‍ය තේරුම් ගන්න උත්පත්ති පොත පිළිබඳ අපේ කෙරෙහි අපිට තිබෙන අවබෝධය, ඒ දැනුම අධ්‍යයනය කොච්චර වැදගත්ද කියන කාරණය අපි අද සාකච්ඡාවෙන් තහවුරු කරගන්නට යනවා. උත්පත්ති පොතේ විතරක් නෙමෙයි, සමස්ත ශුද්ධ බයිබලයේ ඉගැන්වීම අනාගත වාක්‍යවල තිබෙන කාරණා පැහැදිලිව තේරුම් ගන්නට කොච්චර ප්‍රබලව අපිට ආශිර්වාදයක් වෙන්න යනවද කියන කාරණය අද අපේ සාකච්ඡාවෙන් අපි තවදුරටත් තහවුරු කරගන්නට යනවා. එන්ටුන් වහන්සේගේ වචනේ දිහාවට අපි උන්වහන්සේගේ වචනයෙන් කතා කරමු. මගේ දයාබර සහෝදරයා සහෝදරිය, බොහෝ අය අනාගත වාක්‍ය ගැන කතා කරනකොට ලොකු වැරද්දක් කරනවා. මොකද ඒ වැරද්ද? ඔවුන් ඒ අනාගත වාක්‍යයේ තියෙන සංකේත නාම තියෙනවනේ. උදාහරණයක් සර්පයා කියලා හඳුන්වනවා. අපි මේ කතා කරන විස විදින සර්පයෝ ගැන නෙවෙයි ඒ කතා කරන්නේ. සර්පයා තුලින් සංකේතාත්මකව නිරූපණයක් කරන්නේ. සර්පයා කියන්නේ කවුද කියලා අපි අඳුන ගන්න ඕනේ. ශුද්ධ බයිබලයේ කියලා තිබෙනවා. බැටළු පැටියා, මේ වගේ සංකේත ගොඩාක්, කඩුව කියලා කියනකොට, එහෙමත් නැත්නම් ස්ත්‍රිය කියලා කියනකොට, මහා සර්පයා කියලා කියනකොට අපිට විවිධ සංකේත ශුද්ධ බයිබලයේ අනාවැකි පොත්, අනාගත වාක්‍ය පොත් ඉගෙන ගද්දී අපිට හම්බ වෙනවා. බොහෝ අය වරද්ද ගන්න තැනක් තමයි මේක කියන්න අවශ්‍යයි. මේක සංවේදී නමුත් කියන්න අවශ්‍යයි. බොහෝ අයට වරදින ස්ථානයක් තමයි ශුද්ධ බයිබලයේ පරණ ගිවිසුමේ උත්පත්ති පොත වේවා, අනිත් පොත්වල වේවා, අලුත් ගිවිසුමේ වේවා, ඒ විවිධ ස්ථානවල
ඒ උදාහරණයක් අපි කියන්නකෝ සර්පයා කියලා. සර්පයා මුලින්ම හම්බ වෙන්නේ කොහෙද? මෙතනින් තමයි අපේ මේ සාකච්ඡාව පටන් ගන්නෙ. මේ මූල ධර්මය ඔබට ඉදිරිපත් කරන්නේ පළවෙනි මූල ධර්මයක් හැටියට. ඒ වචනේ සර්පය මුලින්ම සුද්ධ බයිබලයේ කොහෙද සඳහන් වෙලා තියෙන්නේ කියලා අපි හොයාගෙන යන්න අවශ්‍යයි. ස්ත්‍රිය එහෙමත් නැත්නම් කඩුව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බැටළු පැටියා වෙන්න පුළුවන්. අපිට විවිධ වචන හම්බ වෙනවා. මේ වචනවල තේරුම අපිට මුලින්ම තිබිච්ච ස්ථානය අපි ඉගෙන ගන්නකොට එතන හොයලා බලලා ඒක අධ්‍යයනය කරද්දී අපිට මූලික සංකල්පය ඉගෙන ගන්න පුළුවන් දේව වචනේ මොකක් සම්බන්ධවද මේ කතා කරගෙන එන්නේ කියන කාරණය. මගේ දාබර සහෝදර සහෝදරිය, එළිදරව් පොත කියලා කියන්නේ අනාගත වාක්‍ය පොතක්. සංකේත ගොඩක් තියෙනවා එළිදරව් පොත තේරුම් ගන්න නම්. හැබැයි එළිදරව් පොතේ අතිමහත් බහුතරයක් කාරණා සුද්ධ බයිබලයේ පළවෙනි පොත වෙච්ච උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේද ටික කියවගෙන යනකොටම අපිට හම්බ වෙනවා මගේ දාබර සහෝදර සහෝදරිය. උත්පත්ති පොතේ එළිදරව් පොතේ බොහෝ සංකල්ප සංකේත අපිට හඳුන්වලා දීලා තියෙනවා, ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ආරාධනා කරන උන්වහන්සේගේ වචනෙන් අපි මේ සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙමු කියලා. ඔබ විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරනවා නම් බොහෝ උපාධිවල පළවෙනි පන්තිය පළවෙනි ක්ලාස් එක හැඳින්වීමේ ක්ලාස් එකක්. ඒ හැඳින්වීමේ ක්ලාස් එකෙන් තමයි අපි අඳුනගන්නේ මේ මුළු උපාධියේම හැඩතලය. ඒකේ මුල් හැඳින්වීම තුළ ප්‍රාරම්භයක් මූලික ආරම්භයක් අපිට ලබා දෙනවා. මේක තමයි උත්පත්ති කියන සුද්ධ බයිබලයේ පළවෙනි පොතෙන් සමස්ත බයිබලයටත් අනාගත වාක්‍යවලට දීලා තියෙන ඒ අඩිතාලම. එහෙමත් නැත්නම් පදනම මගේ දාබර සහෝදරය සහෝදරිය. දැන් උත්පත්ති පොතේ සඳහන් වෙලා තියෙන අපි උදාහරණයක් බැලුවොත් අපි අද දවසේ ඉස්සරහට සාකච්ඡා කරද්දී බලමු. ඒ කාරණය මූලිකව එතන විස්තර කරලා සුද්ධ බයිබලයේ ඊළඟ පොත්වලට යනකොට අනාගත වාක්‍ය දක්වා අපි ගමන් කරනකොට ආධ්‍යාත්මික ගැඹුරු ගමනක දෙවියන් වහන්සේ ආත්මයන්න් වහන්සේ තුල ඔබවයි මාවයි සුද්ධ බයිබලයේ හරහා ගෙන යනවා. මේක හරි අපූර්ව අත්දැකීමක්. අපි සුද්ධ බයිබල් පාඩයක් කියවමුද? යෙසායා පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 6 මැද්ද ඉඳලා මට කියවන්න අවසර දෙන්න. යෙසායා 40 6 සිට 8 දක්වා උන්වහන්සේගේ වචනේ කියනවා මාංශමය වූ සියල්ලෝ තෘණය. අස්තිර භාවයේ මිනිස්යාගේ විස්තර කරලා තියෙන දේ ඔබට පේනවද? මාංශමය වූ සියල්ලෝ තෘණය. ඔවුන්ගේ සියලු අලංකාරයේ කෙතේ මලක් මෙන්ය. අද පිපෙනවා, හෙට පර වෙනවා. ස්වාමින් වහන්සේගේ හුස්ම ඒවාට ගසන බැවින් තනකොළ වියලෙයි. මල පරවෙයි. සැබවින් සෙනග තෘණය තනකොළ වියලෙයි, මල පරවෙයි. නමුත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාකාලෙටම පවත්නේ කියාය. ඔබට මේක පැහැදිලිද? අපේ මිනිස්සු විශේෂම ලාංකීය ප්‍රජාව මිනිස්සු අතරේ එක තර්කයක් මම දැකලා තියෙනවා. ඒ තර්කය තමයි මොකක්ද? ඒ තර්කේ හැමදේම වෙනස් වෙනවා කියන තර්කේ. සුද්ධ බයිබලයට අනුව නම් මගේ දාබර සහෝදර සහෝදරිය හැමදේම නෙවෙයි. සමහර දේවල් තිබෙනවා. ඒව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. එකක් තමයි සුද්ධ වචනේ. අපි යනවා මලාකි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට. උන්වහන්සේගේ වචනේ කියනවා මක්නිසාද ස්වාමින් වහන්සේ වන මම වෙනස් නොවෙමි. වෙනස් නොවෙමි. එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝ වූ නුඹලා විනාශ නොවී සිටින්නහුය. අපිට ජීවිතේ පවතින්නේ, ජීවනයේ තිබෙන්නේ දෙවියන් වහන්සේ වෙනස් නොවන නිසා. උන්වහන්සේගේ වචනේ මේක පුළුල්ව සාකච්ඡා කරනවා. අපි ඉස්සරහට ඒව සාකච්ඡාවට ලක් කරමු. හේබ්‍රේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊයේත්
අදත් සදාකාලයටත් මොකක්ද කියන්නේ? එකාකාරමයි. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. ඔබට පැහැදිලිද මේ කාරණේ? උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. සමහර අය හිතනවා සත්‍ය කියන්නේ සාපේක්ෂයි කියලා. මට හිතන එක තමයි හරි. එයාට හිතන එක එයාට හරි. සාපේක්ෂව මිනිස්සු දේවල් කල්පනා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක සමහර අය හිතනවා සත්‍ය කියන්නේ හරියට අපි ඉංග්‍රීසි වචනයක් ගත්තොත් malleable. ඒ කියන්නේ යකඩයක් අපි මිටි පහරක් දුන්නම යකඩේ කැඩෙන්නේ නැහැ. වීදුරුවක් කැඩෙනවා, ප්ලාස්ටික් එකක් කැඩෙයි, ලීයක් සමහර විට කඩලා යයි. හැබැයි යකඩයක්, ලෝහයක් මොකද වෙන්නේ? ඒක තැලිලා ඒ මිටියේ පහරට අනුරූපීව ඒක සකස් වෙනවා. ඔබ දැකලා ඇති මේක ප්‍රායෝගිකව. සමහර අය හිතනවා සත්‍යත් ඒ වගේ කියලා. හරිම ෆ්ලෙක්සිබල්. ඇත්තද? සත්‍ය ෆ්ලෙක්සිබල්ද? නම්‍යශීලීද? මගේ දයාබර සහෝදරය සහෝදරිය, සත්‍ය කියන්නේ ඍජු දෙයක්. ඒක හරියට නීතිය වගේ. අපි දවසක ගැඹුරින් ඒක සාකච්ඡා කළ යුතුවම තිබෙන දෙයක්. අපි ඉස්සරහට යමු. උන්වහන්සේගේ වචනේ මේ කාරණය පැහැදිලිව විස්තර කරලා තියෙනවා. දැන් මිනිස්සුયો ඔබ මම යමක් හිතලා ඒක සුළු මොහොතකින් වෙනස් කරගන්නවා. දෙවියන් වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ඍජු, උන්වහන්සේ නිවැරදි තීන්දුව ගන්න. උන්වහන්සේ යමක් කිව්වොත් ඒක වෙනස් වෙන්නේ නැහැ මගේ දයාබර සහෝදර සහෝදරිය. සුද්ධ බයිබලයේ උන්වහන්සේ යමක් කියනකොට ඒ සංකල්පේ උන්වහන්සේ දිගින් දිගටම කරන්නේ ඒක තවත් ගැඹුරට ගෙනියලා අපේ ජීවිතය ආධ්‍යාත්මයත් එක්ක ගැඹුරු සංවාදයකට දෙවියන් වහන්සේගේ වචනය හරහා උන්වහන්සේ එළඹෙනවා. මේක පුදුමාකාර දෙයක්. මේක අපිට තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. මොකද උත්පත්ති පොතේ අපි උදාහරණ කිහිපයක් ඉදිරියට බලමු. ඒ උදාහරණ වලදී ඔබ දකි උන්වහන්සේ උත්පත්තියේදී ඊටාම සරලව හඳුන්වා දුන්න දේ එළිදරව් පොත දක්වා අනාගත වාක්‍ය දක්වා යනකොට කොච්චර ලස්සනට ඒකේ ගැඹුරු සත්‍යතාවයන් කෙරෙහි අපේ අවධානය යොමු කරමින් අපේ ආධ්‍යාත්මයට සාධනීය යහපත් ගැඹුරු බලපෑමක් ස්වාමින් වහන්සේ ඇති කරනවාද කියලා. එනිසා ආරාධනා කරන ඔබ සියලු දෙනාට මේ කතාවත් සමග එකතු වෙන්න දෙවියන් වහන්සේගේ වචනය හදාරන්න මගේ දයාබර සහෝදරය සහෝදරිය. මම ඔබට එකක් කියලා අපි පොඩි වෙනසකට යන්න උත්සාහ කරමු. මේ කාරණේ සත්‍ය කියන එක සැකය හරහා ලබා ගන්න පුළුවන් කියලා සමහර අය හිතනවා. අපරාධ විද්‍යාව වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්. කොහොමද ඒගොල්ලෝ සත්‍ය හොයාගන්න ප්‍රවිෂ්ඨ වෙන්න උත්සාහ කරන එක ක්‍රමයක්. හැම දෙයක්ම සැක කරනවා. මගේ දයාබර සහෝදර සහෝදරිය, මම ඔවුන්ව විවේචනය කරන්නට මෙතන බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි සැකය කියන සංකල්පය දෙවියන් වහන්සේගේ එකක් නෙමෙයි, යක්ෂයාගේ එකක්. ඇයි ඔවුන්ට පවා සැක කරන්න වෙලා තියෙන්නේ? ඇයි අද හැම තැනම සැකය තියෙන්නේ? මක් නිසාද? වංචාව, බොරුව නිසා මිනිස්සයාට විශ්වාස කරන්න බැරි වෙලා තිබෙනවා. ඒක යක්ෂයාගේ වැඩක්, අන්ධකාර බලවේගයේ වැඩක්. දෙවියන් වහන්සේට ඕනේ විශ්වාස කරන්න. අද ස්වාමි පුරුෂයාට භාර්යාව සැකයි, භාර්යාවට ස්වාමි පුරුෂයා සැකයි, දරුවන්ට දෙමව්පියන්ට දරුවෝ, සහෝදර සහෝදරියන් හැම කෙනෙක්ම සැකයි. මොකද අපිව රවට්ටලා සමාජයේ විසින්, මිනිස්යෝ විසින්, තමාගේම අය විසින් පරිසර පද්ධතිය තුලින් සමහර වෙලාවට අද වෙනකොට විවිධ විදියට රවට්ටලා සැකය තුල හැම දෙයක්ම සැක කරන්න පටන් අරන් අපිට දෙයක් විශ්වාස කරගන්න බැරි තැනකට අපි අවමානසිකත්වයකට පත් වෙලා තිබෙනවා. මගේ දයාබර සහෝදරය සහෝදරිය, දෙවියන් වහන්සේගේ ක්‍රමය ඒක නෙවෙයි. උන්වහන්සේ අපිට විශ්වාස කරන්න හුරු කරන දෙවියන් වහන්සේ. සත්‍යතාවය විශ්වාස කළ යුතුයි. ඒක නොවෙනස් වන අචල පදනමක් බව ශුද්ධ බයිබලයෙන් අපි ඉගෙන ගන්නට යනවා. දෙවියන් වහන්සේගේ වචනේ නොවෙනස් වන වචනේ. ඒ අනාගත වාක්‍යවලදී අපිට පිළිබිඹු වෙන්න යනවා. ඒ නොවෙනස් වචනය සමස්ත ශුද්ධ බයිබලයේ කතාව අනාගත වාක්‍යවලට කොච්චර වැදගත් වෙනවද කියලා. ඒ නිසා සැකයට ජීවිතය ඉඩ දෙන එක හරි භයානක දෙයක්.
දෙවියන් වහන්සේට ඉඩ දෙන්න, සත්‍යයට ඉඩ දෙන්න, විශ්වාසයට ඉඩ දෙන්න ඔබේ ජීවිතය වෙනස් කරන්න යනවා ශුද්ධාත්මයන්න් වහන්සේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අවබෝධ කර ගැනීම. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අවබෝධ කර ගැනීම. පෞකාර ස්වභාවය උරුම වෙනවා කියලා කියන්නේ මේ විශ්වය පිළිබඳව අපිට තියෙන අවබෝධය, අපේ හිතවල තිබෙන ආත්මාර්ථකාමීත්වය සහ උඩුකම හින්දා ඒක විනාශ වෙලා තියෙන්නේ. මේ විශ්වය පිළිබඳව අපිට තියෙන අවබෝධය අපේ මනසේ තිබෙන ආත්මාර්ථකාමීකම නිසා, නැත්නම් අපේ උඩුකම නිසා ඒ පෞකාර ස්වභාවය අපිට උරුම වෙලා තිබෙනවා. ඉතින් අපගේම දෘෂ්ටි කෝණයෙන් මේ ලෝකයේ දෙස බලනවා මිස දෙවියන් වහන්සේගේ ඥානය තුලින් අපි මේ ලෝකයේ දෙස බලන්නේ නැහැ. ඉතින් ඒක තමයි පැහැදිලිම කරුණ. අපි බලමු මේ ප්‍රේමය කියන සංකල්පය ජනප්‍රිය සංස්කෘතිය තුල මේ ප්‍රේමය කියන සංකල්පය නැත්තම් මේක ලක්ෂණයක් වෙලා තියෙන මේ සංකල්පය මේක ආත්මාර්ථකාමී වින්දනයකට මේ ප්‍රේමය හුරු කරලා තියෙනවා මේ සමාජය තුළ. උදාහරණයක් විදියට ගත්තොත් අද ප්‍රේමය ගැන කතා කරද්දී අද සංගීතය නැත්තම් පොත්පත් ඒ රචනා ඒ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ මනුෂ්‍යයන්ගේ මනස තුලින්. දෙවියන් වහන්සේ දෙන්නා වූ ප්‍රේමය තුලින් නොවේ. ඉතින් මේ ප්‍රේමය මනුෂ්‍යයන්ගේ ආත්මාර්ථකාමී වින්දනයකට යොදාගෙන තියෙනවා. මේකේ අන්‍යයන්ගේ යහපත පිළිබඳව කිසිම තැකීමක් එය තුළ නැහැ. ඉතින් මෙම විෂය පිළිබඳව දෙවියන් වහන්සේගේ ආකල්ප මොනවදයි වටහා ගැනීම අපට ඇත්තටම අපහසු කරුණක්. ඉතින් ප්‍රේමය ස්වභාවය පිළිබඳව අපට මන අවබෝධයක් ඇතනම් බයිබලයේ ඇති අනාවකි හොඳින් වටහා ගන්නට අපට පුළුවන්. අපට අපහසු නැහැ. ඉතින් මේ මහා අරගලේ එක් වැදගත් තේමාවක් වන්නේ දෙවියන් වහන්සේගේ චරිත ස්වභාවය. මේ විශ්වයට සාතන් විසින් දෙවියන් වහන්සේගේ චරිතය මිනිසයන්ගේ මනස්වලට වරදවා වටහා දීලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව එලන් ජී වයිට් මහත්මිය අපිට මෙසේ සඳහන් කරනවා එක සටහනකදී. සම්පූර්ණ විශ්වයම පිරිසිදුය, එක්සත් භවයේ සහ ප්‍රීතියේ එක් හදගැස්මක් සකල මැවිල්ල පුරා නාද වේ. සියල්ල මැව දෙවන්න උන්වහන්සේ තුලින් ජීවනයේද ආලෝකයේද ප්‍රීතියේද සීමා රහිත අවකාශයන් තුලින් ගලා බසී. කුඩා පරමාණුවේ සිට අති විශාල ලෝකයේ දක්වාද සජීවී මෙන්ම අජීවී සියලු දේද ඒවාය නොකලල් අලංකාරය සහ සම්පූර්ණ ප්‍රීතියෙන් දෙවියන් වහන්සේ ප්‍රේමණීය බව ප්‍රකාශ කරනු ලබයි. ඉතින් මේ සම්පූර්ණ සටහන දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය බව තව සටහන් ගොඩාක් තිබෙනවා. උන්වහන්සේගේ ප්‍රේමණීය බව ගැන එක සටහනකට කොටු වෙන්නට බැහැ. ඉතින් උත්පත්ති 22 ප්‍රේමයේ පිළිබඳව බයිබල් ප්‍රේමයේ පිළිබඳව පළමුව සඳහන් කරනවා බයිබලයේ උත්පත්ති 22:2 අපි ඒ දෙසට යමු. නුඹේ පුත්‍රෝ නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රෝ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරයි කීසේක. ඉතින් මේ මොහොතේදී අපි බලමු මේ ප්‍රේමයේ පිළිබඳව එකම සංකල්පය බයිබලයේ එක් පොත්වල සඳහන් වෙලා තියෙනවා. උදාහරණ විදියට බැලුවොත් මතෙව් 3:17, මාර්ක් 1:11, ලූක් 3:22, යොහාන් 3:16. ඉතින් මේ උදාහරණ මේ හැම එකක්ම හැම බයිබල් පදයකම උදාහරණය වෙලා තියෙන්නේ ප්‍රේමයේ එකක් බවයි. ඉතින් යොහාන් 3:16 සඳහන් කරලා තියෙන ප්‍රේමය විශේෂයෙන්ම අපේ සියලු මිනිසයන්ගේ මනස විවෘත කිරීමට සමත් වෙනවා. අපි බලමු යොහාන් 3:16 වෙනි පදේ. මක්නිසාද දෙවියන් වහන්සේ සුවකී ඒකජාත පුත්‍රයන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක.
එසේ කලේ උන්වහන්සේ කෙරේ අදහා ගන්න සෑම දෙනම විනාශ නොවේ සදාකාල ජීවන ලබන පිණිසය. මක් නිසාද දෙවියන් වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එව්වේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කන්න කොටගෙන ගලවනු ලබන පිණිසය. ඉතින් මෙතනදී අපිට උන්වහන්සේගේ අති මහත් වූ ප්‍රේමේ පළමු සටහන හමු වෙනවා. ඉතින් උදාහරණයක් විදියට ආබ්‍රහාම්ට දෙවියන් වහන්සේ කෙරේ කතරම් දැඩි විශ්වාසයක් තිබුණාද කිව්වොත් එම පූජාව දෙවියන් වහන්සේට අවශ්‍ය පරිදි ඉටු කළොත් දෙවියන් වහන්සේ විසින් තම පුත්‍රයාව නැගිටවනු ලබන ඇතැයි ඔහු තරයේ විශ්වාස කළේය. ඉතින් මෙතනදී ආබ්‍රහාම් විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ කාරුණ කාරණාව ඉෂ්ට කෙරුවොත් ඒ තමන්ගේ පුත්‍රයාව නැවත වතාවක් තමන්ට ලැබෙනවා කියලා. ඉතින් ඒ මනුෂ්‍ය වර්ගය උදෙසා දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබඳව පෙර ලකුණක්. ඒ වගේම උන්වහන්සේ සුවකී ඒකජාත පුත්‍රයා දෙන තරම් අපර ප්‍රේම කළසේක. පසු උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථාන කළා. අප කෙරෙහි ඇති ප්‍රේමය පිළිබඳව එළිදරව්වක් කොට ඇති අතර ඒ දෙවියන් වහන්සේ අප දෙසා පිළිවෙල කොට ඇති තමා පූජා වීමේ පූජාවකි. ඉතින් බලමු උන්වහන්සේගේ ප්‍රේමය මේ මුළු විශ්වය පුරාම තිබෙනවා. මේ බයිබලයේ පුරාම තිබෙනවා. උන්වහන්සේගේ ප්‍රේමය නිසායි ඔබටයි මටයි අදටත් ඒ ගැලීමේ සැලැස්මට යන්නට පුළුවන් වෙලා තිබෙන්නේ. ඉතින් සාතන් ඒ මහා සර්පයා එදා ඉඳන්ම මිනිසයන්ගේ සිතේ මිනිසයන්ගේ මනසේ උන්වහන්සේ වරදවා වටහා දෙමින් උන්වහන්සේගේ ප්‍රේමයේ පාගා දමමින් උන්වහන්සේගේ අතින් සෑදුවව මිනිසයාව බලෙන් අත්පත් කර ගන්නට යෑමේදී දන්න මෙහෙ මහා අරගලයේදී ඔබත් මමත් එක සටන්කරුවෙක් පමණයි. දෙවියන් වහන්සේ අප වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරලා අපට ගැලීම උරුම කරලා දීලා තියෙනවා. ඉතින් අපි සියලු දෙනාම උන්වහන්සේගේ ගැලීමේ උරුමකමට උරුමකාරයන් වේ. අපි ඒ ගැලීම ලබා ගන්නට අපි සියලු දෙනාම උන්වහන්සේ තුල එක්සත් වෙමින් අපි සියලු දෙනාම ඊට සූදානම් වෙමු. බයිබලයේ අනාගත වාක්‍ය සියල්ලම පදනම් වෙලා තියෙන්නේ උප්පත්ති පොතට අනුවයි. උප්පත්ති පොතේ තමා බයිබලයේ මූලිකම සංකල්ප හඳුන්වා දෙන්නේ. ඉතින් අපේ වෑයම තමා ඔයාලට සුද්ධ බයිබලයේ අනාගත වාක්‍ය තේරුම් ගන්න අවශ්‍ය වෙන මූලික යතුරු ටික සපයා දෙන්න. මේ වෙලාවේ අපි උත්සාහ කරනවා පරණ ගිවිසුමේ පසුබිම කොහොමද අනාගත වාක්‍ය තේරුම් ගන්න අපිට උපකාර වෙන්නේ කියලා. ඒකට හොඳම උදාහරණයක් තමා බැටළු පැටියා. අනාගත වාක්‍ය වලින් පිළිලා තියෙන එලිදරව් පොතේ 20 වතාවකට වැඩිය සඳහන් වෙලා තියෙනවා බැටළු පැටි වාගේ සංකේතය ගැන. එතකොට අපි ගත්තොත් එලිදරව් පොතේ 4 සහ 5 වෙනි පරිච්ඡේද දෙකම අපි ඉගෙන ගන්නකොට මේ පරිච්ඡේද දෙකේම ප්‍රධානම චරිතය වෙලා තියෙන්නේ බැටළු පැටියා. මේ බැටළු පැටියාගේ කතාව අපිට ඉස්සෙල්ලාම හම් වෙන්නේ උප්පත්ති පොතේ. බැටළු පැටියාව තවත් විස්තරාත්මකව ඊසාගේ කතාවෙන් අපට පෙන්වා දෙනවා. උප්පත්ති 22 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 13 වෙනි පදයේ අපිට කියවෙනකොට බැටළු පැටවා කියන වචනය පළවෙනියටම සඳහන් වෙන ඊසාගේ කතාවේ දෙවියන් වහන්සේ ආබ්‍රහාම් කියන තාත්තට කියනවා ඊසාක් කියන ආබ්‍රහාම්ගේ එකම එක පුත්‍රයාව දවන පූජාවක් හැටියට උන්වහන්සේට ඔප්පු කරන්නයි කියලා. මේක දෙවියන් වහන්සේ ආබ්‍රහාම්ට කියන්නේ පරීක්ෂණයක් හැටියට. දැන් ආබ්‍රහාම් දෙවියන් වහන්සේ කියපු විදිහටම Tamanගේ එකම එක පුත්‍රයාව අරගෙන පූජා කරන්න හිතේ තියාගෙන කන්දට යනවා. මේ කන්දට යනකොට ඊසාක් කියන මේ පුතා තමන්ගේ තාත්තගෙන් අහනවා අනේ තාත්තේ ගින්දරක් තියෙනවා දරක් තියෙනවා කො එතකොට පූජා කරන්න බැටළු පැටිවෙක්. තාත්තා උත්තර දෙනවා මගේ පුතේ අපේ දෙවියන් වහන්සේ අපිට සපයයි කියලා. ඊසාක් බැටළු පැටියා කෝ කියලා අහපු ප්‍රශ්නයට මෙතන ඉඳලා මුළු සමස්ත බයිබලයේම උත්තර දෙන්න පටන් ගන්නවා. ඔබ මේ වෙනකොට දන්නව ඇති පාස්කුව කියන්නේ මොකක්ද කියලා. පාස්කුව කියනවා උත්සවය ගැන ඔයාලා දන්නව ඇති. ඔයාලා කී දෙනෙක් ඊශ්‍රායල් රටේ ජාතික කොඩිය දැකලා තියෙනවද? ඊශ්‍රායල් කොඩියේ හරි මැද්දේ මොකද්ද තියෙන්නේ කියලා ඔයාලා දන්නවද?
ඊශ්‍රායල් කොඩියේ හරි මැද්දේ තියෙන තරුවක්. ඒ තරුවෙන් සංකේතවත් කරන්නේ ඒගොල්ලන්ගේ හිටපු ශ්‍රේෂ්ඨතම රජතුමාවයි. ඒ රජතුමාගේ නම තමා දාවිද් රජතුමා. හැබැයි ඔබ දන්නවාද මේ දාවිද් කියන රජතුමා රජ වෙන්න කලින් කරපු රස්සාව මොකක්ද කියලා? දාවිද් කලේ බැටළුව බලා ගන්න එක. මෙන්න ආයෙමත් බයිබලයේ ඇතුලේ බැටළුව සාකච්ඡාවකට එනවා. එතකොට අපි ශුද්ධ බයිබලයේ දෙවැනි කොටසට යනකොට ඒ කියන්නේ අලුත් ගිවිසුමට අපි යනකොට ශුද්ධ වූ යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ සිට 34 වෙනි පදය කියවනකොට මිනිසුන්ව බෞතිස්ම කරපු යොහාන් කියන මිනිසයා ශුද්ධාත්මයන්න් වහන්සේ තුල කරපු පුදුම ප්‍රකාශයක් ගැන සඳහන් කරනවා. ඔහු කියනවා අන්න ලෝකයේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටියානෝ මට වඩා උතුම් වී සිටින මිනිසෙක් මට පසුව එන්නේ යයි මා කීවේ මුන් වහන්සේ ගැනය. මක් නිසාද උන්වහන්සේ මට පළමුවෙන් සිටිසේක. මම උන්වහන්සේ නෑදින සිටියෙමි. නමුත් මා වතුරෙන් බෞතිස්ම කරමින් ආවේ උන්වහන්සේ ඊශ්‍රායල් වරුන්ට ප්‍රකාශ වන පිණිසයයි කීවේය. 32 වෙනි පදය තවද යොහාන් සාක්ෂි දෙමින් ආත්මයානන් පරවියෙකු මෙන් අහසින් බසිනවා දුටිමි. ඒ උන්වහන්සේ පිට නැවතුනේය. මම උන්වහන්සේ නෑදින සිටියෙමි. නමුත් වතුරෙන් බෞතිස්ම කරන්නට මා එවූ තැනැන් වහන්සේම මට කතා කොට ආත්මයානන් යමෙකු පිට බැස නවතිනවා නුඹ දකින්නේහිද? ශුද්ධාත්මයෙන් බෞතිස්ම කරන්නේ උන්වහන්සේයයි මට කීසේක. මමද ඒ දැක මුන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝයි සාක්ෂි දුනුමි කීවේය. ශුද්ධ බයිබලයේ මෙතන පැහැදිලිවම කියනවා මේ බැටළු පැටවාණන්ගෙන් සංකේතවත් වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. අපේ ගැලවුම්කාර වූ නාසරිය යේසුස් වහන්සේවයි. උප්පත්ති 22 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 14 වෙනි පදය දක්වා අපි කියවනකොට අහසින් හඬක් ඇවිත් කිව්වා වගේ මතෙව් 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේදී යේසුස් වහන්සේ තමා ඒ බැටළු සංකේතයේ සැබෑ නිරූපණය කියලා අහසින් හඬක් ඇවිත් ප්‍රකාශ කරනවා. ඒ නිසා එළිදරව් පොතේ බැටළු පැටියා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න නම් ශුද්ධ බයිබලයේ සංකේතය පාවිච්චි කරලා තියෙන විදිහ අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඒත් මරණ ලද බැටළු පැටියා. ඒ කියන්නේ යේසුස් වහන්සේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන අපි කිසිම කෙනෙකුට කිසිම මිනිසෙකුට කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ මුළු විශ්වයම මෙවුම් කරුගෙන් වෙන් වෙලා තමා අද අපිට මේ ලෝකයේ ජීවත් වෙන්න සිදු වෙලා තියෙන්නේ. ඒ වෙන්වීම නිසාම අතිශයින්ම භයානක කෝර මරණයට අපිට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. මේ මරණය අපි හැම කෙනෙක්ගෙන් පිටුපසින් ඇවිදින් කොයි මොහොතේ හරි අපි හැමෝටම පහර දෙනවා. අපි දේව වචනයෙන්ම බලමු ඇයි අපි මරණයට පත් වෙන්නේ කියලා. උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට 17 වෙනි පදය දක්වා. ස්වාමි උදයන් වහන්සේ මිනිස්යා රැගෙන ඒ දනුවෙන වවන්ටත් බලා ගන්නටත් එහි පදිංචි කෙරෙව්සේක. ස්වාමි උදයන් වහන්සේ මිනිස්යාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස් වලින් කැමැති ලෙස කන්නට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැනගෙන මේ ගහෙන් කන්ට එපාය මක් නිසාද එයින් කෑ දවසේ ඒකාන්තයෙන්ම නුඹ නසින්නේ යයි කීසේක. දෙයන් වහන්සේ මිනිසයාට උයන බාර දීලා මිනිසයාට කිව්වා මේ හැම ගහකින්ම කන්න පුළුවන්. හැබැයි එක ගහකින් විතරක් කන්න එපා කියලා. ඒ ගහෙන් කෑවොත් එහෙම අනිවාර්යයෙන්ම නුඹ මැරෙනවා කියලා මේ මිනිසයාට කිව්වා. අපි බලමු ඉතින් ඉදිරියට මොකද වුන් කරන්න කියලා. අපි නැවතත් දේව වචනයට යමු. කියවමු අපි උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 6 සිට 7 දක්වා. ස්ත්‍රී වනාහි ඒ ගහෙන් කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩියක් ගෙන කෑවාය. ඈ තමා සමග සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය.
ඔහුද කෑවේය. මොනවද මේ මිනිසයන් කරන්නේ? දෙවියන් වහන්සේ එපා කිව්ව අර ගහෙන් නේද කෑවේ. උන්වහන්සේ මොනවාද කිව්වේ? උන්වහන්සේ ගෙව්වා ඒ ගහෙන් කෑවොත් අනිවාර්යයෙන්ම නුඹ මැරෙනවා කියලා. මේ මිනිසයන් දෙන්න දෙවියන් වහන්සේව අවිශ්වාස කරලා උන්වහන්සේට අකීකරු වුණා. මැවුම් කාර්යයටයි අකීකරුනේ මගේ සහෝදරයා සහෝදරිය. ඒ නිසා තමයි අද අපිට මරණයට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන්නේ. පාපේ කුලිය මරණයයි මගේ සහෝදරයා සහෝදරිය. මේ නිසා මගේ සහෝදරයා සහෝදරිය අපි මරණයට මුහුණ දෙන්න වගේම අපිව මැවුම් කරගෙන ඈත් වෙලා ජීවත් වෙන්න සිදු වෙලා තිබෙනවා. මගේ සහෝදරය සහෝදරිය හැම කෙනෙක්ම හිතන දෙයක් තමයි මරණය කියන්නේ අපිට අනිවාර්යයි කියලා. නැහැ මගේ සහෝදරයා සහෝදරිය, මරණය මැවුම් කරුගේ කැමැත්ත නෙවෙයි. මරණය අපිට අපේ ජීවිතවලට අනවසරෙන් ඇතුල් වෙච්ච දෙයක්. අපි හැම කෙනෙක්ම මරණයට දැන් හුරු වෙලා ඉන්නේ. මරණයේ ඇති වේදනාකාරී බව අපට දැනෙන්නේ දෙමව්පියන් ජීවත් වෙලා සිටිද්දී දරුවෝ මිය යනකොටයි. පුංචි දරුවෝ මිය යනකොට අපිට ඒ වේදනාව හොඳටම දැනෙනවා මගේ සහෝදරයා සහෝදරියේ. එවැනි දේවල් ඇහෙනකොටත් අපිට ලොකු වේදනාවක් දැනෙනවා. සුද්ධ ලියවිල්ලෙත් මේ වගේම වේදනාකාරී මරණයක් සඳහන් වෙලා තියෙනවා. ඒ මරණය තමයි සුද්ධ ලියවිල්ලේ පළවෙනිම මරණය. අපි කියවලා බලමු. උත්පත්ති 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. කායින් තමෝගේ සහෝදර වූ ආබෙල්ට කතා කළේය. තවද ඔහු කෙතේ සිටි කලෙහි කායින් තමාගේ සහෝදර වූ ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මැරුවේය. මේ තමා ආදාම් ඒවගේ දරුවෝ දෙන්න. වැඩිමලා විසින් බාලයව මරනවා. නිවර්දිව කිව්වොත් දඩබ්බර පුතා විසින් අහිංසක පුතාව මරනවා. පාපයේ කුලිය මරණයයි මගේ සහෝදරයා සහෝදරිය. ආදම් ඒවට මොනවා හිතෙන්නේ නැද්ද? ඔබත් හොයනවද මේ මරණයට විසඳුමක්? විසඳුමක් තියෙනවා මගේ සහෝදරයා සහෝදරිය. පාපයේ කුලිය අපගේ මැවුම්කරු විසින් කුරුසියේදී ගෙව්වා මගේ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේගේ සුදු ලේවලින් අපගේ පව්වල මිලේ ගෙව්වා. මරණය පරදා 3 වෙනිදා උන්වහන්සේ නැගිට්ටා. උන්වහන්සේව විශ්වාස කරන්න මගේ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේට කීකරු වෙන්න, මරණයෙන් ජය ගන්න. එළිදරව් පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ මේ විදිහට සඳහන් වෙනවා. ජීවමාන තනන්තාය මම මැරුණෙමි. නමුත් බලව මම දැන් සදා කාලයටම ජීවත්ව සිටිමි. මරණයේද පාතාලයේද යතුර මට ඇත්තේය. ජේසු ගාවට එන්න මගේ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේව විශ්වාස කරන්න, මරණයෙන් ජය ගන්න. එළිදරව් පොතට අනුව ප්‍රධාන විෂය කරුණ වන්නේ නමස්කාරයයි. ව්‍යාජ නමස්කාර පිළිවෙතක් ක්‍රියාත්මක කරන අපරාධකරුවෙකු ගැන එළිදරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා පදවලින් නිරූපණය කරලා තියෙන්නේ මකරෙක් නැත්නම් මහා සර්පයා කියලා. අපි දැන් දේව වචනයට යමු. එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා කියවමු. උගේ පාද වලසෙකුගේ පාද වැනිය, උගේ කට සිංහෙකුගේ කට වැනිය. මහා සර්පයා තමාගේ පරාක්‍රමයත්
තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය. මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාල වී තිබෙන්නාක් මෙන් පෙමුණේය. නමුත් උගේ මරණීය තුවාලය සුව විය. මුළු ලෝකයා මුර්ගයා පස්සේ පුදුමව ගියෝය. මහා සර්පයා මුර්ගයාට බලය දුන් නිසා ඔහු මහා සර්පයාට නමස්කාර කළෝය. ඉතින් අපි දන්නවා මේ පදේ කියවද්දී මෙතනදී ඒ මහා සර්පයා කියලා හඳුන්වනවා. ඉතින් මේ මහා සර්පයා කියලා හඳුන්වන්නේ යක්ෂයාවයි. ඒ වගේම තමයි මේ මහා සර්පයා නැත්නම් යක්ෂයා කියන කෙනාට ලුසිෆර් කියලාත් කියනවා. මේ ලුසිෆර් නැත්නම් මේ යක්ෂයා මුලින්ම ආවේ සර්පයෙකු විලාසයෙන්. ඒ දන් උයනට ඇවිල්ලා ආදම් සහ ඒවව පරීක්ෂාවට ලක් කරේ ඔහු සර්පයෙක් විලාශයෙන් ඇවිල්ලා. ඒ නිසායි තමයි මෙතනදී උට ඒ මහා සර්පයා කියලා අමතන්නේ. ඒ වගේම මේ සාතන් ලෝකයවම මුලා කරන අවස්ථා දෙකක් ගැන සුදෝ බයිබලයේ අපිට දැක ගන්නට ලැබෙනවා. අපි යමු එලිදරව් 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සහ එලිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 2 සිට 3 වෙනි පද අපි කියවමු. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය සාතන්යයි කියන ලද මහා සර්පයා නැමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය. ඔහු පොළවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමග හෙළනු ලැබුවේය. අපි එලිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ඉඳලා 3 වෙනි පදයේ දක්වාත් කියවමු. උගේ පාද වලසෙකුගේ පාද වැනිය. උගේ කට සිංහෙකුගේ කට වැනිය. මහා සර්පයා තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය. මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාල වී තිබෙන්නාක් මෙන් පෙනුනේය. ඉතින් මෙතනදී අපිට දැක ගන්නට ලැබෙනවා මේ පද කියවද්දී මේ සාතන් නැත්නම් මේ යක්ෂයා කියන කෙනාට මුළු ලෝකයේම මේ වෙන විට අසු වෙලා ඉන්නවා. මුළු ලෝකයාම මේ සාතන් පස්සේ යනවා කියලා මේ පද අපිට කියවද්දී දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම තමයි නොවෙනස් වන තේමාවක් වන මහා අරගලය. මහා අරගලය කියලා මෙතනදී හඳුන්වන්නේ දෙවියන් වහන්සේත් සාතන් අතරත් පවතිනා වූ අරගලය. ඉතින් මගේ සහෝදර සහෝදරිය අපි දන්නවා දෙවියන් වහන්සේ කියන්නේ ගොඩාක් පාරිශුද්ධ ප්‍රේමණීය ධර්මිෂ්ඨ කෙනෙක්. දෙවියන් වහන්සේ සදා කාලයටම නොවෙනස් වන්නා වූ එකම දෙවියන් වහන්සේයි. ඉතින් සාතන් ගැන කතා කෙරුවොත් සාතන්ට පුළුවන් එක විදිහේ වෙස් ගන්න. මනුෂ්‍ය විලාසයෙන් එන්න පුළුවන්. ඒ වගේම දේවදූතයෙක් විදිහට එන්න පුළුවන්. නැත්නම් සර්පයෙක් විදිහට එන්න පුළුවන්. මේ විදිහට නොයෙකුත් විදිහේ වෙස් සාතන්ට ගන්න පුළුවන්. නමුත් සහෝදර සහෝදරිය මතක තියාගන්න සාතන් කියන්නේ සාතන්ටමයි. එයා ඒ සර්පයාමයි. කවදාවත් එයා මොන වෙස් ගත්තත් එයා දෙවියන් වහන්සේ තුලට යාට ලං වෙන්න බෑ. එයා සාතන්මයි. ඉතින් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අපි ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේට ලං වෙන වාර ගණන අඩුයි, සාතන්ට ලං වෙන වාර ගණන වැඩි. ඉතින් මගේ සහෝදර සහෝදරිය අපි හැම වෙලාවෙම උත්සාහ කරමු සාතන්ගෙන් ඈත් වෙලා උන්වහන්සේ තුල ජීවත් වෙන්න. ඒ වගේම තමයි අපි මේ දේ සාතන්ගෙන් ඈත් වෙන්න නම් අපිට තියෙනවා අපේ සංස්කෘතියට අනුව එක බලපෑම් තියෙනවා. අපි ගොඩාක් වෙලාවට සාතන්ට අසු වෙලා සිටිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මොන හරි හොඳ දෙයක් කරන්න යනවා නම් එක්කෝ අපේ නිවසක් හදන්න යනවා නම් අපේ ගොඩාක් අය බොහෝ අය පුරුදු වෙලා ඉන්නවා සුබ නැකත් සුබ වෙලාවල් බලන්න. ඒ වගේම තමයි අපි කොහේ හරි ගමනක් යන්න පිටත් වුණොත් හුණෙක් කෑ ගහනවා. ඒකත් අපේ අය ගොඩාක් වෙලාවට වැරදි විදිහට හිතනවා. ඒක අසුබයි කියලා හිතනවා. මේ හැම දෙයක්ම බොරු දේවල් මගේ සහෝදර සහෝදරිය. මේවා අපේ මනසට ගෙනෙන්නේ සාතන් විසින්මයි. ඉතින් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ දේවල් වලින් ඈත් වෙන්න. මේ දේවල් වලින් ඈත් වෙලා සාතන්ට ඉඩ නොදී, ඒ මහා සර්පයාට ඉඩ නොදී අපි දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න උත්සාහ කරමු. අපි දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනවා නම් අපි කවදාවත් වෙනස් වෙන්න යන්නේ
නැහැ. උන්වහන්සේ තුල ධර්මිෂ්ඨ ප්‍රේමණීය මිනිසුන් බවට පත් වෙන්නට යනවා. අද සාකච්ඡාවෙන් ඔබ සියලු දෙනාගෙන් සමු ගැනීමටයි මේ සූදානම. නැවතත් අපි ලබන සතියේ ඔබ සමග කතා කරන්නට සූදානම් වෙලා සිටිනවා. අපි ලබන සතියේ ඔබ සමග කතා කරන්නට යන මාතෘකාව තමයි විවාහයෙන් ගනු ලබන චිත්ත රූප. ඊටමත් වැදගත් මාතෘකාවක්. ඉතින් අපි ලබන සතියේ මේ මාතෘකාව යටතේ ඔබ සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන අද දවසේ ඔබ සියලු දෙනාටම ජෙස් පිහිටයි.